ආයිබෝන් ඔන්න අද අපි කතා කරන්න යන්නේ හරිම පුදුම දෙයක් ගැන. අපි හැමදාම කන බිත්තරේ ගැන හැමෝම දන්නවනේ. ඒත් ඒක කෑවට පස්සේ අපි අර කුණු බකියට විසි කරන කටුව ඇතුලේ අපේ ගිවත්තට රත්තරන් වගේ වටිනා රහසක් හැංගිලා තියෙනවා කියොත් ඔබ විශ්වාස කරනවද? ඔව් අද අපි කතා කරන්නේ හරියටම ඒ ගැන තමයි. දැන් පොඩ්ඩක් හිතන්නකෝ සාමාන්‍යයෙන් බිත්තරයක් පාවිච්චි කරාට පස්සේ ඒ කටුවට මොකද වෙන්නේ? බොහෝ වෙලාවට කෙලින්ම යන්නේ කුණු බක්කියට නේද? සමහර විට ඉතින් ගෙවත්ත පැලයක් මුලට දාන වෙටි. හැබැයි ඉතින් අර පුරුද්දට වගේ ඒට කුණු බක්කියට විසි කරන්න කලින් පොඩ්ඩක් නවතින්න. මොකද දන්නවද? අර අපි කිසිම ගාණක් නැතුව විසි කරන පුංචි බිත්තර කටුව ඇතුලේ ඇත්තටම අපේ ගෙවත්තට ඕන කරන මහා පෝෂණ ගබඩාවක්ම හැංගිලා තිනවා. හරි. එහෙනම් අපි මේ ගැන තව ටිකක් ගැඹුරට ගිහින් බලමු. මේ බලන්න බිත්තර කටුව කියන්නේ නිකම් කුණු ගොඩට යන දෙයක් නෙවෙයි. ඒක අපේ ගෙවත්තට හරියට ස්වභාවික රන් පොහොරක් වගේ. අපි බලමුකෝ කොහොමද කුස්සියේ අපතේ යන මේ රත්තරන් ටිකෙන් වැඩක් ගන්න කියලා. දැන් විද්‍යාව පැත්තෙන් බැලුවොත් බිත්තර කටුවක වැඩිපුරම තියෙන්නේ මොනවද දන්නවද? කැල්සියම් කාබනේට්. මේක තමයි පැලැටිවල වර්ධනයට නැතුවම බැරි ප්‍රධානම පෝෂකයක්. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ හොඳද? මෙන්න බලන්න මේ වගුව දිහා. ඔන්න නියම රහස හෙළි වෙන්නේ දැන් තමයි. බිත්තර කටුවල තියෙන්නේ කැල්සියම් විතරක්ම නෙවෙයි. බලන්නකෝ මැග්නීසියම්, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ පැලවරට හරිම වටිනා තවත් පෝෂක ගොඩක් මේකේ තියෙනවා. දැන් බලන්න කැල්සියම් වලින් ශාකසෛල ශක්තිමත් කරනවා. මැග්නීසියම් නිසා තමයි කොළ තද කොළ පාටට ලස්සනට තියෙන්නේ. ෆොස්ෆරස් ශක්තිමත් මුල්පද්ධතියක් හදන්න උදව් වෙනවා. ඒ වගේම පොටෑසියම් වලින් පැලේට ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන්න ශක්තිය ලැබෙනවා. නියමයි නේද? හොඳයි. ඉතින් මේ තරම් පෝෂක තියෙන නිසා අපේ වගාවට ලැබෙන විශේෂ වාසි මොනවද? අපි එහෙනම් එකින් එක බලමු. පළවෙනි සහ වැදගත්ම දේ තමයි අපේ පසේ තියෙන ආම්ලික ගතිය පාලනය කරන එක. දන්නවනේ අපේ රටේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පස හරිම ආම්ලිකයි. ඉතින් බිත්තර කටුවලින් පසේ pH අගය සමබර කරලා පැලවලට කිසිම කරදරයක් නැතුව පෝෂක උරා ගන්න සුපිරි පරිසරයක් හදලා දෙනවා. දෙවනි වාසිය නම් වගා කරන ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයකට විසඳුමක්. මොකක්ද දන්නද? අර මල් හෙලන එකයි ගෙඩි කුණු වෙන එකයි විශේෂයෙන්ම තක්කාලි මිරිස් වගේ වගාවල අර ගෙඩියේ යටපැත්ත කළු වෙලා කුණු වෙන ලෙඩ තියෙන්නේ අන්න ඒකට. ඒ කියන්නේ බ්ලොසම් ඇන්ඩ් රොට් එකට මේක නියම විසඳුමක්. ඊළඟ දේ ඊටත් වඩා පුදුමයි. මේක ස්වභාවික පලිබෝධ නාශකයක් විදිහටත් වැඩ කරනවා. කොහොමද දන්නවද? අපි අර කුඩු කරපු බිත්තර කටු කැබලි වල තියෙන්නේ හරිම තියුණු ධාර. හරියට පුංචි වීදුරු කටු වගේ. ඉතින් අර ගොළුබෙල්ල වගේ සිනිඳු ඇඟවල් තියෙන සත්තුන්ට ඒ උඩින් රිංගන්න බෑ. රිදෙනවනේ. ඉතින් මේ සත්තු පැල ළඟටවත් එන්නේ නෑ. අන්තිමට හැබැයි සමහර විට හැමෝටම වැදගත්ම දේ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. හිතන්නකෝ කඩෙන් සල්ලි දීලා ගන්න රසායනික පොහොරවලට යන වියදම සම්පූර්ණයෙන්ම ඉතුරුයි. ඒ වගේම කාබනික වසවිස නැති සෞඛ්‍ය සම්පන්න අස්වැන්නක් ගන්නත් මාරු. හරි දැන් ඉතින් බිත්තර කටුවල තියෙන වටිනාකම ගැන හොඳටම පැහැදිලි නේද? එහෙනම් දැන් බලමු කොහොමද මේක හරියටම පොහොරක් විදිහට පාවිච්චි කරන්න කියලා පියවරෙන් පියවර. මේක හරිම ලේසි. සරල පියවර 4යි තියෙන්නේ. 1. හැමදාම ඉතුරු වෙන බිත්තර කටු ටික එකතු කරගන්න. 2. කටු ඇතුලේ තියෙන අර සෙවල ගතිය යන්න හොඳටම සෝදලා හොඳට අව්‍ය වේල ගන්න. මේක වැදගත්. නැත්තම් ගඳ ගහණ්ඩයි කූඹියෙන්යි පටන් ගන්නවා. 3. වේලුණු කටු ටික වංගඩියකින් හරි බ්ලෙන්ඩරයකින් හරි දාලා හොඳට කුඩු කරගන්න. මෙතනදී මතක තියාගන්න කුඩු වෙන තරමට හොඳයි. මොකද එතකොට පෝෂක ඉක්මනට පසට එකතු වෙනවා. 4 වෙනි සහ අන්තිම පියවර. අපි හදාගත්ත කුඩු ටික පසට දාන එක. හරි. දැන් පොසට දාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි කෙලින්ම පොසට දාන එක. පැලයක් වටේට කුඩු තේහෙන්දී 2-3ක් විතර දාලා පොසත් එක්ක පොඩ්ඩක් කලවම් කරන්න. එච්චරයි. දෙවෙනි ක්‍රමය තමයි දියර පොහොරක් හදාගන්න එක. බිත්තර කටු කුඩු ටික වතුර බෝතලයකට හරි භාජනයකට හරි දාලා සතියක් විතර තියන්න. ඊට පස්සේ අර පෝෂණයේ පිරුණු වතුර එක පෙළවලට ස්ප්‍රේ කරන්න. හොඳයි. අපි දැන් හැමදේම වගේ ඉගෙන ගත්තා. හැබැයි මේ වැඩෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න නම් තව එකම එක වැදගත්ම දෙයක් තියෙනවා මතක තියාගන්න. මෙන්න මේකයි වැදගත්ම කාරණය. බිත්තර කටු කියන්නේ කඩේ තියෙන රසායනික පොහොර වගේ දාපු ගමම් වැඩ කරන දෙයක් නෙමෙයි. මේවා ස්වභාවික දෙයක් නිසා පසට දිරලා ඒකේ තියෙන පෝෂක ටික නිදහස් කරන්න ටිකක් කාලයක් යනවා. ඒ කියන්නේ ඉවසීම ඕන.
ඒ නිසා හොළම ප්‍රතිඵල ගන්න නම් පැල හිටවපු මුල් කාලේ ඉඳලම දිගටම මේව පසට එකතු කරන එක තමයි කරන්න ඕන හොඳම දේ. එහෙනම් දැන් කියන්නකෝ ඊළඟ වතාවේ බිත්තරයක් පාවිච්චි කළාම ඒ කටුව පුරුද්දට වගේ කුණු බක්කියට විසි කරනවද නැත්නම් අපේ ගෙවත්තට රත්තරන් ටිකක් එකතු කරනවද මම හිතන්නේ තීරණය දැන් හරිම පැහැදිලි නේද ඉතින් මේ සරල ක්‍රමයෙන් ගෙවත්ත කොයිතරම් ලස්සන සරුසාර වුණාද කියලා ලැබෙන අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා